ළඟේන අවුරුද්දට අපි කොකිස් ටිකක් හදමුද? වෙනදා වගේ කඩේ පිටි වලින් හදන්නේ නැතිව ගෙදරම හාල් පෙඟෙන්න දාලා බ්ලෙන්ඩර් ජායකට ඔක්කොම ටික දාලා ලේසියෙන් හදන්නේ කොහොමද කියලා බලමු. මම මෙතන බාස්මති හාල් ග්‍රෑම් 250 හොඳින් හොදලා පෙඟෙන්න දාලා තමයි තියෙන්නේ. මම නම් මේක රෑ පෙඟෙන්න දාලා උදේ තමයි කොටා ගන්න යන්නේ. ඉතින් මෙන්න මේ විදියට හොඳින් පෙඟුණු හාල් ටික බ්ලෙන්ඩර් ජායකට දාගන්න. ඔයා මේ විදියට ගෙදර හාල් කොටලා හදන්නේ නැතිනම් කඩේ හාල් පිටි වලට මේ මන් දැන් එකතු කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාලා හදාගන්නත් පුළුවන්. ඒ විදියටත් හරිම ලේසියි. බිත්තර ගෙඩියක්, සීනි මේස හැන්දක්, පොල් කිරි කප් එකක් තමයි එකතු කරගන්නේ. මෙතෙන්දි මම පොල් කිරි ටින් එකක් තිබුණාට ටින් එකම එකතු කරන්නේ නැහැ. පොල් කිරි කප් එකක ප්‍රමාණය තමයි දාගන්නේ. ඒ වගේම ඔයා සීනි එකතු කරනකොට මේ ප්‍රමාණ අඩු වැඩි වශයෙන් දාගන්න පුළුවන්. ඔයා ටිකක් වැඩිපුර පැණි රසට කැමති කෙනෙක් නම් කොකිස් එක ටිකක් පැණි රසට අවශ්‍ය නම් සීනි ටිකක් වැඩි කරලා හදාගන්නත් පුළුවන්. කාතේ හැඳි කාලක් එක්ක ලුණු තේ හැඳි භාගයක් මේ ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික බ්ලෙන්ඩර් ජායකට දාගෙන හොඳින් බ්ලෙන්ඩ් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට හොඳ ක්‍රීමි ස්මූති බැටර් එකක් තමයි අපි හදාගන්න ඕනේ. පෑන් එකක් ලිපේ තියලා පෑන් එක රත් වෙනකොට ඒකට තෙල් ටික දාලා අපි හදාගන්න යන කොකිස් අච්චුව හොඳින් රත් වෙන්න තියාගන්න. කොකිස් අච්චුව රත් වුණායින් පස්සේ මෙන්න මේ විදියට බැටර් එකට දාලා කොකිස් ටික හදාගන්න තමයි දැන් තියෙන්නේ. ඔයා මේ විදියට හදලා නැතිනම් හදලා බලන්නකෝ හාල් ටික පෙඟෙන්න යන වෙලාව විතරයි යන්නේ. කඩේ පිටි වලින් නැතිව ලේසියෙන් හදාගන්න පුළුවන් තවත් එක් ක්‍රමයක් තමයි මේක. මෙන්න මේ විදියට බැටර් එකේ දවටගෙන කොකිස් ටික බැද ගන්න තමයි දැන් ඉතින් තියෙන්නේ. කොකිස් බදින එක නම් හරිම ලේසි. ඒ වුණාට තියෙන අමාරුම වැඩේ තමයි අපේ ගෙදර නම් පුතාලා දෙන්නගෙන් මේ කොකිස් බදින කොකිස් ටික පරිස්සම් කරගන්න එක. මං හිතන්නේ ඔයාලගේ ගෙදරත් එහෙම වෙන්නේ නැති. මේ හදාගත්ත බැටර් එකටම කොකෝ පවුඩර් මේස හැඳි දෙකක් දාගෙන ඔයාට පුළුවන් චොක්ලට් කොකිස් හදාගන්න. පොඩි අය චොක්ලට් කන්න කැමති නිසා චොක්ලට් කොකිස් වලට කොහොමත් ආස වෙයි. ඉතින් ඔයත් හදලා බලන්නකෝ හරිම ලේසි. ලොකු දෙයක් කරන්න නැහැ. කොකෝ පවුඩර් මේස හැඳි දෙකක් එකතු කරන්න විතරයි තියෙන්නේ කොකිස් බැටර් එකට. ඉතින් මේ තියෙන්නේ අර මං කියපු විදිහට කොකෝ පවුඩර් එකතු කරලා හදාගත්ත චොක්ලට් කොකිස් තමයි. මේ ප්‍රමාණ වලින් ඔයා කොකිස් හදාගන්නවා නම් ඔයාට කොකිස් 25ක් වගේ හදාගන්න පුළුවන්. ඉතින් ඔයත් ප්‍රේ වෙලාවකදී මේ රෙසිපිය try කරලා බලන්න. ඒ වගේම මතක ඇතිව රස කොහොමද කියලා මටත් කියන්න අමතක කරන්න එපා හොඳේ.